හැබැයි එයා කිව්ව කෙසෙල් මුව ලොකු හින්දා තමයි ගාන කියන්නේ. ඒක තමයි බූරුවෙක් වුණාම මනසක් තියෙන්න ඕන. මොකද? චලුවනේ. සුදු පොලේ ඇවිල්ලා ටෝන් එකයි සිරම් එකයි. හලෝ. අද අපි දෙන්නට නිවාඩු. ඉතින් අද ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි කොහොමද අද දවස ගත කරන්න කියලා බලන්න. එහෙනම් අපි යමු මුලින්ම මොන හරි කන්න. අපි යමු ළමයි. අපේ හර්ෂිත අරන් තියනවා තකර කුචියක්. තකර කුචිය බලන්න. ඒක බලමු ඇදෙයිද කියලා නේ. මොකද හිතෙන්නේ? ඇදලා තිබ්බොත් මොකද කරන්නේ? ලංකාවට යනවා. සාන්නේ දේශේ. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඉයොන් මෝල් එකේ ෆුඩ් කෝට් එකට. ඉතින් එතන තිබුණ බීෆ් රෙස්ටොරන්ට් එකට තමයි අපි ගියේ. බඩගිනි. අපි ගත්තා මේ තියෙන්නේ හරකගේ දිව. ජපන් භාෂාවෙන් කියන්නේ ගියුතන්. අපේ අම්මා දැක්කොත් බනේ නේ. ඊට පස්සේ කිම්චි රස්නේ කාලේට බොන්න හොඳ සුප් එකක් ඕක. ඒ වුණාට මේකේ කලින් තිබ්බා මීට වැඩිය රස සුප් එකක්. මේකට නම් මම වැඩිය කැමති නෑ. මේක මොකද මිසෝද? මිසෝ. අපි කාලා බලමු. ඔය ආසම කෑම එක. 10 කියලා. අයි අඩු වෙන්නේ. ඉතින් කෑම කාලා අපි යෝන් මෝල් එකේ වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඉතින් අපි ඉක්මනින්ම ඊළඟට ගියේ මාළු මාකට් එකට. ඉතින් මාළු මාකට් එකට යද්දිම අපිට මොනවාද හම්බුනේ කියලා බලන්නකෝ. මලක් හම්බෙන්න යන්නේ. ගන්න. අනේ මේ කොට්ට ගන්න. ඔතල තියෙන. මලක් හම්බුණා. Thank you. හරිම ලස්සනයි. ඉතින් ලංකාවේ නම් මෙන්න මේ වගේ මාළු මාකට් ඕන තැනක තියෙනවානේ. ඉතින් ජපානයේදී මට මේ වගේ තැනක් හම්බුනේ පළවෙනි වතාවට. ඉතින් ලංකාවේ වගේම තමයි පොඩි වෙනසකට තියෙන්නේ. ලංකාවේ විකුණන්න නැති මාළු වර්ග මෙතන ගොඩක් වර්ග තියෙනවා. ඉතින් තව දෙයක් තමයි අපි සුපර් මාකට් වලින් ගන්න මාළු වලට වඩා මේ වගේ මාකට් එකකින් මාළු ගන්න පුළුවන් හරිම ෆ්‍රෙෂ් එකෙන්. ඉතින් බලන්නකො මෙතන බෙල්ලෝ වර්ගත් ගොඩක් තියෙනවා. ලංකාවේ නම් ගොඩක් අය මේ බෙල්ලෝ කන්නේ නැහැනේ. ඉතින් මෙහෙනම් මේ බෙල්ලෝ වර්ග ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. මොහුදින්න කරපොතු ජාතිය. ඔන්න එකට පණියෝ. කොරේ නමයිව නන්දෙස්කා. සකෝ. ඒගොල්ලන්ට දැල් දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අණ්ඩෙන් ඔයාව ගන්නවා ඇතුලට. ඒකයි. කවුරු හයිබෝඩ් එක කොහෙද? මාළු ගත්තා. ඒ වුණාට මගුරෝ ගන්න ආවේ මගුරෝ අද වැඩිය නෑනේ. තිබ්බත් ඒව ගොඩක් ගණන්. ඇයි දන්නේ? පරණේව ටිකක් තියෙන්නේ. ඉතින් අපි මාළුත් අරගෙන යත්ති අපිට කවුද හම්බුනේ කියලා බලන්නකෝ. එහා පැත්තේ ඉන්න පොලිස් මාමා කෙනෙක්. අතන හරියට මම නවත්තන්න නැත්නම් එකපාර ආවනම් කෙලින්ම දඩයක්. ඊළඟට අපි ආවේ වියට්නාම් ෂොප් එකට. අපි බලමු එකේ සමහර වෙලාවලට ගොට්ටුකොළ වගේ දේවල් තියෙනවා. ගොට්ටුකොළ තාමනක් තියෙන්නේ. එළවලු වර්ග තියෙනවා ගොඩක් ලංකාවේ. මොනවද තියෙන්නේ? තව පළතුරු වර්ග තියෙනවා. අඹ තියෙනවා. දූරියන් තියෙනවා. දූරියනුත් තියෙනවා. වව්. අපි ගිහින් දූරියන් බලමු ගිහින් මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන වියට්නාම් ෂොප් එක. ලූණු තියෙනවා. රතු ලූණු. ජපානේ හොයාගන්නව බැරි දේවල්. මේක ගම් එකේ තියෙනවා අඹ. ඊට පස්සේ
කෙසෙල් මුව තියෙනවා. කෙසෙල් මුව. කෙසෙල් මුව තියෙනවා. තව මොනවද මේ? මේක අරගෙන ඔයා ගන්නවනේ හදන්න. කෙසෙල් මුව. ඒකේ මේ දූරියන් වලින් හදන කෑම ඕක රස නෑ. රස නෑ. මේ මොනවද මේ පලා එක? මුකුණු යන්නද? නෑනේ. මේවා තමයි තියෙන්නේ. අර කෝපි එක. මේකත් රසයි. අමු අඹ තියෙනවා. අමු අඹ තියෙනවා. මේන් අර වගේ යාළුවෝ කියන කප්පු රාමෙන්. අන්න අර කට්ටිය කනවා. කවුද? මටත් ආසයි මේ යාළුවේ කෑම කන්න. වියට්නාම්. වියට්නාම්. තාරාව ඉන්න ගන්න අරන් යනවා. අනේ ඊයෝ නතර. ඔය මොනවද පාගන්න පුළුවන්? කරවල තියෙන කරවල තියෙනවා. මේගොල්ලන්ගේ කරවල කන්න බෑ. දූරියන් එක වෙනස් වෙලා. ඌලච්චා. හරිගත්තා. ගත්තා. හැබැයි එයා කිව්ව කෙසෙල් මුව ලොකු හින්දා තමයි ගාන කියලා. කෙසෙල් මුව 1200යි. යෙන් 1200යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2500ක් වෙනවා. ඔයාලටත් පුළුවන් නම් ලංකාවෙන් ඇති කෙසෙල් මුව ගේන්න. මෙහාට එක්ස්පෝර්ට් කරන්න කෙසෙල් මුව. අහිංසක පාටක් පේනවද? අහිංසක මොනක් තියෙන්නේ මේ මාර බ්ලොක් එකක් තියෙන්නේ. එහෙනම් මං කොච්චර අහිංසකද? එහෙනම් මම කොච්චර අහිංසකද? yes අපි දැන් යන්නේ යොත්තෙතේ යොත්තෙතේ කියන ඒ ෂොප් එකේ සුපර් මාකට් එකේ ගොඩක් වෙලාවට තියෙනවා ලංකාවේ තියෙන එළවලු වර්ග. මොනවාද තියෙන්නේ ලංකාවේ තියෙන එළවලු වර්ග? බලන්න දෙක තුනක් කියන්න. ලංකාවේ තියෙනවා බීට්රූට් තියෙනවා, කංකුන් තියෙනවා. ගොටකොල්ල නැද්ද? ගොටකොල්ල නැහැ. මෑ කරල් තියෙනවා. මෑ කරල් තියෙනවා. ඉතින් හැමදාම නෙමෙයි අපිට වෙලාවක් තිබුණොත් අපි යනවා මෙන්න මේ යොත්තෙත්තේ කියන සුපර් මාකට් එකට. මෙන්න ළමයි යොත්තෙත්තේ. මේක එළවලු ගේන්නේ කට්ටිය වගා කරපු ඒවා එතනින්ම අරගෙන ගේන්නේ. අර එහා පැත්තේ තමයි වගා කරන්නේ. ලස්සනයි නේ මේ ටික. එම ලස්සනයි. කැම් එක බෑනේ මේවා කරා. ඒක තමයි බූරුවෙක් වුණාම මනසක් තියෙන්න ඕන. දෙකක් ගන්න. හැබැයි නම් ඒකෙන් ගත්තොත් තමයි හොඳ නේද? ඒක ගමුද? ඒක ගන්න. නංගි නෙවෙයි සුදු කියන්න. අනේ මට කියන්න එපා. මම තරහයි ඔයත්. සුදු පොලේ ඇවිල්ලා. සුදු පොලේ ඇවිල්ලා වම්බුඩ ඒක තෝරන. බණ්ඩක්ක තෝරන් දිලම මෙන්න මෙතන කඩලා බලලා ගන්න නාන්න කැඩෙන්නේ නැහැ. මේක මෝරලා. ඒ කියන්නේ මේක ගන්න වෙනවා. ඒ මොකක්ද ඒ ක්‍රමය? ඒ මෙතනින් කඩන්න ඕනේ. මේ ෂේප්. ඔව්. අර්ථාපල් කර්තා එකක් ගන්නවා. හරි තාම. ඒ මේක ගන්නද? මේක ගන්න. මේක හොඳයිනේ. ඕක ගන්න. මේකත් රසයි. හරි. එකක් ගන්න. මේක ගන්නවද? මේක ගමු. ඕකේ. ඔයා ආස වට්ටක්ක පත්තක්ක වගේ අක්කල කන්න නේද? නේද? මං ආස නැහැ වට්ටක්ක ගන්න. එහෙමද? කැරට්. කැරට්. ඊළඟ අපි කැරට් ගමු. පොඩි ඒවනේ තියෙන්නේ. කැරට්. ඒ කැරට්. ෆ්‍රෙෂ් කරවිල තියෙනවා. කරවිල. මේ මොනවාද? මොන? පුහුල්ද? හැකිරිද? මේ
පලා මොනවාද? මේක මේ නම නම් හේරු. මෙන්න මේක හදන්න පුළුවන් මේ අර මඤ්ඤොක්ක කොළ වගේ මැල්ලුම් හදන්නේ. ඒ විදිහට හැදුවම ඔක රසයි. ඒ විදිහට හදුවම මේක රසයි ඒ වගේම. ඒකට තමයි ආසම. ඒක රසයි. පත්තක්කා. පත්තක්ක නෙවෙයි. කොමඩු. පත්තක්ක කියන්නේ මොනවද? ඕක මේක රසයි. පත්තක්ක නෙමෙයි. දැන් යොත්තෙද්ද සින්දුව කියාගෙන යන්න තියෙන්නේ. යොත්තෙද්දේ. අයියෝ. උදේ මට කොලයක් දුන්නනේ. ඔව්. ඒ කොලේ ඉවරයි. හරි. එතකොට ආයි හම්බ වෙන්නේ නැහැ. ආයි දෙන්න. ඇති. මෙච්චර සුන්දර මට ඇයි මෙහෙම කරන්නේ මිනිස්සු? ඊළඟට කොහෙද යන්නේ? ඇයි ගෙදර යන්නේ? අපි දෙන්න ආවා ඩොන්කි හොතේ. මගේ ස්කින් කෙයාර් බඩු ටික ගන්න. මේ වෙලාවට පහසුයිනේ. මොකද්ද පහසු? දවල්ට වගේ අමාරු නෑ. ඔව් අවුව නැහනේ. ළමයි ගන්නවා නම් කොරියන් ස්කින් කෙයාර් හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි මෙන්න මේ මෙඩිකියුබ් කියන්නේ. අනුවා මෙඩිකියුබ් සෙන්ටෙලා ටොරිඩන්. තව තියෙනවනේ. තව මොනවද? මෙන්න මේක. මගේ නම්මර මතක නෑ. Beauty of Johnson ඔන්න ඔය ටික. හැබැයි මෙන්න මේ ප්‍රොඩක්ට් එක එක්කෙනාගේ නමට එක එක විදියට තමයි හරියන්නේ. ඉතින් මම මෙන්න මේක පාවිච්චි කරලා නැහැ. මට ආසයි මේක බලන්න පාවිච්චි කරලා. මේකේ සිරම් දෙකක් තියෙනවා. මේ දෙකටම හිත ගිහින් තියෙන්නේ. මොකක්ද ගන්නේ හර්ෂිත කියන මේක කොලජන්. කොලජන් එක හොඳයි කියලා හිතනවා. අපි ගමු. එල්ල බලන්න. ඕ මෙන්න අර ඇතුලේ තියෙන කොලජන් බෝල. ඒ බෝල ගන්න බලන්න මෙන්න. ඒ දැක්කද? මේක සුපිරියක් ගාලා බලන්න. මෙන්න මේ දෙක ටෝන් එකයි සිරම් එකයි. මොකද? අපි හර්ෂිතට යට ඇඳුම් ගන්නයි හදන්නේ. පහක්. ඔව් ජොක්කු පහක් ගත්තා. අරන් දෙන්න. ලනු කෑල්ල කීයද? 1000යි. ලාභයි. මෙන්න තියෙනවා ඇල්කොහොල් ටික. මොජිතෝ. ඔය ආසමයි. මේ මොකද්ද? පොඩි ෂොට් එකක්. පොඩි ෂොට් එකක් දානවා මෙන්න තියෙනවා. පොඩි ෂොට් එකක් ගන්නවා නම් ගාලා තියෙනවා. පොඩ්ඩක් වේරි වුණා ගෙදර ගියා. ඇයි ගෙදර යන්නේ? රෝස පාට. ඒක මේ ඔයාගේ ඇඳුමටත් ගැලපෙනවා තියන්න බෑ. මේක ඇඳුමට ගැලපෙනවා. මේක ඒවා මේ කවදාවත් දැකලා නැහැ මම ඊට කලින්. මේ කොළ පාට පැකට් එක. මේ තියෙන ඔක්කොම බුල්ඩග් එකේ රාමෙන් සෙට් එක අන චීස් එක තියෙනවා යටම. මේකත් මාර රසයි ළමයි. ඒක කාර්බෝනාරා චීස්. මේක අර ඩබල් චීස්. මේක අපි ගමු මෙච්චර ලොකු ඒවා නම් අරන් කන්න බෑ. මේවා මාර සැරයි. අපි ගමු
මෙන්න මේකත් රසයි ශින් රාමෙන්. ඒකේ යකිසෝබා. ඒක මම කැමති. ඔය රාමෙන්. ඔය යකිසෝබා. මේක යකිසෝබා මේක මාරම රසයි. මේකත් ගමු. මේ ඔක්කොම කොරියන්. මේ මොන අපිට කොරියාවට යන්න ඕනේ නැහැ. ජපානයේදීම කොරියන් දේවල් ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි කොරියන් කෑම වලට බයි බයි කියන්නේ අපි. මේ බලන්න මේ පොඩි අයගේ ලස්සන. කොම බිල් එක අපිට ගියා මෙන්න මේ ගාන. හරි. මෙන්න වගේ යාළුවෙක් කියනවා. නිවාඩු දවස ඉවරයි. නේ? නිවාඩු දවස මෝ ඉවරයි. හෙටත් නිවාඩු හින්දා හොඳයි. දැන් අපි යමු බීච් එකට. ඒ වුණාට රෑ වෙලා නේද දැන්? දැන් කරුවල වැඩි. කරුවල වැටලා තියෙන. අපිට චුට්ට වෙලා ගියා. දැන් වෙලාව 7යි. කොහෙද? 7යි. 7යිද කොහෙද හරියට හරි. 7යි වෙලාව. හරියට හරි. ඉස්සෙල්ලා අනේ වෙලාව යම් යම්. බල දැන් හරියටම කිව්වා. නෑ මම බැලුවේ නෑ. අනේ හරි දක්ෂයි. මේක රසයි. රසම රසයි. චාව කච්චේරි ඉන්නේ. සන්සෙට් එක නම් නෑ ළමයි දැන්. අපරාධේ. මොන විදිහට තමයි තියෙන්නේ. අපරාධ කලින් එන්න තිබ්බනේ. あの日の空が青く揺れてた君と笑ったあの場所で